සුබ දවසක්. ඔන්න ඉතින් අද මං හදන්න යන්නේ පොල් කිරි වලින් රසම රස කිරි ටොෆි එකක්. ඉතින් මේ කිරි ටොෆි එක කාටවත්ම කියන්න බෑ පොල් කිරි වලින් හදපු එකක් කියලා. ඒ තරමටම මේක රසයි. ඉතින් එහෙනම් අපි බලමු මේ ලේසි කිරි ටොෆි එක කොහොමද හදාගන්නේ කියලා. මේකට ලොකු පොල් ගෙඩියක හොඳ උකු මිටි කිරි මිලිලීටර් 600ක් විතර ගන්න ඕනේ. සීනි ග්‍රෑම් 300යි අඬු කෝප්පෙන් නම් පුරවල අඬු කෝප්ප 2යි. තියෙනවා නම් රට කජු ටිකක්, එනසල් කුඩු ටිකක්, වැනිලා ටිකක් ඕනේ. එනසල් ඇට 4ක 5ක ඇට ටික විතරක් ගන්න කුඩු කරලා. ඉතින් අපි මුලින්ම මේ වගේ non stick වාදනයක් තියෙනවා නම් ඒක හොඳයි අපිට හදාගන්න ලේසියි. නැත්නම් ඔයාලා කැමති වාදනයක් අරන් ඒකට පොල් කිරි ටික එකතු කරගන්න ලිපේ තියලා. ඉතින් උකු මිටි කිරි අනිවාර්යෙන් ගන්න මතක තියාගන්න. නැත්නම් මේක ගොඩාක් වෙලා මේක හැඳි ගන්න ඕනේ. වතුර ගතිය හින්දෙනකන්. ඊට පස්සේ මම සීනි ටිකත් එකතු කරනවා. ඒ වගේම ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරන්න. ගොඩක් වැඩි කරගන්න එපා. තේ හැඳි කාලක් විතර එකතු කරගත්තාම ඇති. ඉතින් මේ ටික ඔක්කොම එකට දාලා හොඳට කලවම් කරන්න. ඉතින් මේක මේ මිශ්‍රණය ගොඩාක් ඝන වෙනකන් ඉතින් අපි හැඳි ගගා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ පදම මම හරියටම පෙන්නන්නම්. ඉතින් මේ වගේ විනාඩි 20ක් 25ක් විතර මේක හැඳි ගන්න ඕන. මම මේ විනාඩි 10කට විතර පස්සේ තමයි මේ පිටිකිරි ටිකක් එකතු කරන්නේ. ඕගොල්ලෝ කැමති නම් ඒක එකතු කරන්න පුළුවන්. මේ ඒක අත්‍යවශ්‍ය නැහැ. මම ඒකයි පෙන්නුවෙත් නැත්තේ ඒක. අත්‍යවශ්‍ය නැහැ. මම පිටිකිරි මේස හැඳි දෙකක් විතර දැම්මා. මට ඒක ඒ වෙලාවේ හිතුණා දැම්මොත් රසට තියේ කියලා. ඉතින් දාලා මේක හොඳට මේ කැටි ටික දිය වෙනකන් චුට්ටක් හැඳි ගන්න. ඊට පස්සේ මම එනසල් කුඩු ටිකක් දානවා. ඔයාලට ඕනම් පිටි කිරි ටික මේස හැඳි දෙකකට විතර උණු වතුර දිය කරලා දාන්නත් පුළුවන්. එතකොට මේ වගේ කැටි හිටින්නේ නැහැ. මං හැබැයි කොහොම හරි කැටි ටික දිය කරගත්තා. ඉතින් ඊට පස්සේ මේ විදියට මේක වතුර ගතිය හිඳිලා මේ මිශ්‍රණය හරියට කිරි ටොෆි මිශ්‍රණයක් වගේ එනකම්ම හැඳි ගන්න ඕනේ. ඔයාලට තියෙනවා නම් වැනිලා තේ හැන්දක් විතරත් එකතු කරන්න. නැත්නම් එනසල් විතරකුත් ඇති. එනසල් නැත්නම් වැනිලා එකතු කරන්න. දෙකම ඕන නම් මේ විදිහට දෙකම එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට හැඳි ගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. ඔයාලා ගන්න භාජනය අනුව මේක අඩිය අල්ලන්න පුළුවන්. ඒකෙන්ද අඩිය අල්ලන්න දෙන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට හැඳි ගන්න. මුලින්ම නම් ගින්දර ටිකක් වැඩි කරගෙන හැඳි ගන්න. ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරගෙන තමයි අපි හදා ගන්න ඕනේ. නැත්නම් යටින් අඩිය අල්ලනවා. සීනි ටික අර කැරමල් වෙන්න වගේ බලන හින්දා මම ගත්තේ දුඹුරු සීනි. ඒක හින්දා චුට්ටක් අර මගේ කිරි ටොෆි එකේ පාට ටිකක් තද ගතියට ආවා. ඔයගොල්ලෝ සුදු සීනි ගන්නව නම් මෙච්චරම පාට තද ගතියට එන්නේ නැහැ. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විනාඩි 15කට 16කට විතර පස්සේ තමයි මේ පෙන්වන්නේ. ඉතින් තව ටිකක් අපිට මේක හින්ද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරන්න. දැන් නම් මේකේ පදම හරියාගෙන ඉන්නේ. මේ පාටත් වෙනස් වෙලා අපිට මේක පේනවා ඝන ගතියට එනකොට. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ වෙලාවේ බටර් මේස හැන්දක් විතර එකතු කරන්න. මේ එකතු කරගන්න එකෙන් අපිට ඉක්මනටම අර ගල් වෙන ගතිය අඩු කරගන්න පුළුවන් බටර් ටිකක් එකතු කරාම. ඒක නිසා තියෙනවා නම් අනිවාර්යෙන් බටර් ටිකක් මේ විදිහට එකතු කරන්න. මේස හැන්දක් විතර එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ මිශ්‍රණය දැන් අපි අර කිරි ටොෆි මිශ්‍රණය ගානට එනකන් හැඳි ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 30 35ක් විතර යනවා. මට සම්පූර්ණ කාලේ විනාඩි 35ක් විතර ගියා. ඔයාලට ගින්දර ඔයාලා දාන ප්‍රමාණය අනුව මේක අඩු වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනවා. ඉතින් අන්තිමට මේ වගේ මම රට කජු ගත්තේ මේ වගේ චූටියට කපාගත්තු රට කජු ටිකක් තියෙනවා නම් එකතු කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් දැම්මොත් මේ කිරි ටොෆි එකට තවත් රස වෙනවා. දාලා මේ විදිහට හොඳට කලවම් කරන්න. ඉතින් අන්තිමට මේ වගේ හොඳට අන්තිමටම මේක හොඳට ගුලියක් වගේ එන්න ඕනේ. වතුර භාජනයක් කරන් චුට්ටක් දාලා බලන්න මේ වගේ බිඳුවා. තව මදි. තව විනාඩි 2-3ක් මම මේක තියා ගන්නවා. දැන් ආයි මේ විදිහට බිඳුවක් දාලා බලන්න. එතකොට මේක අපි අල්ලනකොට මෙන්න මෙහෙම හයියට එනවනම් මේ මිශ්‍රණය හරි.
ඉතින් ඒ වෙලාවේ ඔයගොල්ලන්ට බටර් ගාගත්තු තැටියකට ලෑස්ති කරගත්තු තැටියකට දාලා මේක හොඳට තුනී කරලා කපා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් බටර් ටිකක් හෝ තෙල් ටිකක් මේ තැටියේ ගාලා ලෑස්ති කරලා තියන්න. ඔයාලට කැමති දෙයකට මේක දාගන්න පුළුවන්. මේ වගේ ට්‍රේ එකකට හරි කැමති ට්‍රේ එකකට දාගන්න. දාලා මේ වගේ හොඳට තුනී කරන්න. තුනී කළා ඊට පස්සේ කෙසෙල් කොළ එකක් තෙල් ගාලා වගේ ගන්න. අරගෙන හොඳට උඩින් චුට්ටක් තුනී කරන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට ඕක තුනී කරගන්න ඕනේ. ටිකක් රස්නේ අත පිච්චෙනවා. මම ටිකක් අමාරුවෙන් කරේ. ඒක නිසා පරිස්සමට කරන්න. ඉතින් මේ විදිහට හොඳට තුනී කළා විනාඩි 5ක් විතර 5ක් 6ක් විතර චුට්ටක් නිමෙන්න තියලා අපි නිකන් කෑලි ටික මාක් කරගන්න ඕනේ. නිමුණට හොඳටම නිමුණට පස්සේ තමයි කෑලි ටික වෙන් කරගන්න ඕනේ. මම ටිකක් උණුවෙන් තමයි කෑලි මාක් කරේ. එතකොට නිකන් අර ඇලෙන ගතියයි වගේ. ඒක නිසා ඔයාලා විනාඩි 5ක් 6ක් විතර තියලා කෑලි ටිකක් මාක් කරගන්න. මාක් කළා මේ විදිහට මේ මම ටිකක් උණුවට කරේ. මට බය හිතුණා හයි වේ කියලා. හයි වෙන්නේ නැහැ. එහෙම විනාඩි 5ක් 6ක් විතර තියලා කෑලි මාක් කළා. හොඳටම පැයක් විතර නිමුණට පස්සේ හොඳට කෑලි කපා ගන්න. ඉතින් ඒ විදිහට හදාගත්ත රසම රස පොල් කිරි වලින් හදපු කිරි ටොෆි එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. හරිම රසයි. ඉතින් එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලනවා. අදට එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.